ආයුබෝවන් ජනතා අභිලාෂයන් සමාජ පරිවර්තනයක් දක්වා මෙහෙවන සමාජ කතිකාවත ගොඩනගන ඉවෝන් කොඩිතුවක් YouTube channel එකත් එක්ක අද දවසෙත් එකතු වෙන මගේ ආදරණීය මිතුරු මිතුරියන් ඉතාමත් ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් අපේ channel එකට පිළිගන්නවා. ඉතින් අද දවසේදී අපි කතා කරන්න සූදානම් වෙන දේශපාලන ප්‍රස්තුතය තමයි අපේ රටේ සටන් පාට අහිමි වුණු බංකොලොත් විපක්ෂය සම්බන්ධයෙන්. මේක ගැන අපිට කතා කරද්දී අපිට පොඩ්ඩක් මෑත ඉතිහාසය එහෙම නැත්නම් ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබඳව චුට්ටක් පරීක්ෂා කරලා පිරික්සුම් කරලා බලන්න සිද්ධ වෙනවා. මොකද ඔබ දන්නවා මේ 2024 සැප්තැම්බර් 21 ජාතික ජන බලවේගය එහෙම නැත්නම් රුකුමාර දිසානායක මහත්මයා ප්‍රමුඛ ජනාධිපතිවරයා ඉන්න අතරතුර මහමැතිවරණයෙන් NPP ආණ්ඩුව බලයට පත්වෙච්ච මැතිවරණ දෙක හැරුණුකොට දේශපාලන ඉතිහාසයේ ලංකාවේ තෙක් පැවති කලින් පැවති මහමැතිවරණවලදී එහෙම නැත්නම් ජනාධිපතිවරණවලදී විශේෂයෙන්ම ඔය බලය ආණ්ඩුව මාරු වෙන තීරණාත්මක මැතිවරණවලදී යම් කිසි නිශ්චිත ආණ්ඩුවක් පත් වුණාට පස්සේ විපක්ෂයට අපි ගිය වැඩසටහනෙත් කතා කරා මේ කාරණාව සම්බන්ධයෙන් ආණ්ඩුව බලයට පත් වෙනවා. නමුත් මාසයක් දෙකක් ඉක්ම යන්නට මත්තෙන් විපක්ෂයට ඕනෑ තරම් දේශපාලන අවියායුධ හම්බෙන විශේෂයෙන් අවියායුධ ආණ්ඩුව විසින්ම සපයනවා Tamanට පෙරලා පහර ගසන්නට. ඒ කියන්නේ ආණ්ඩුව විසින්ම විපක්ෂයට මාතෘකා සපයනවා ආණ්ඩු විරෝධය සමාජය තුල අවුලුවා ගන්න. ඒ හොඳ උදාහරණ තමයි අපිට මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ තියෙනවා 2015 දී යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ගේ ලොකු බලාපොරොත්තුවක් සමාජ අභිලාෂයන් යම් ප්‍රමාණයක් කැටිව තිබුණු ජනවරමක්. නමුත් යහපාලන ආණ්ඩුව පත් වෙලා මාස එකහමාරක් යන්න සිද්ධ වුණේ නැහැ. ඔය කවුරුත්ම කියන මහා දවල් මහා බැංකු මංකොල්ලේ මහා බැංකු බැඳුම් කර මංකොල්ලේ කියන ඒ වංචාව සිද්ධ වුණා. මං හිතන්නේ එතනින් පටන් ගත්තට පස්සේ යහපාලනයේ තියෙන ඒ යහ ගතිගුණ ඔක්කොම පැත්තකට විසිවෙන්න දූෂණ චෝදනා මිනිමැරුම් අල්ලාස් වංචා ඊට පස්සේ හොරුන් ආරක්ෂා කිරීම හොරුන්ට රැකවරණය දීම මෙවැනි ආකාරයේ ඕනෑ තරම් ආණ්ඩුවට එල්ල කරන්න පුළුවන් සටන් පාට විපක්ෂයට සපයන්න ආණ්ඩුව සැපයුවා සහ විපක්ෂයව එකතු කරගෙන ආණ්ඩු විරෝධය හදලා 2019 දී නැවතත් ආණ්ඩුව පෙරලන්න පුළුවන් වුණා. ඊට පස්සේ 2019 ඇවිල්ලා 2019 ගෝඨාභය රාජපක්ෂ බලයට ඇවිල්ලා මාසයක්වත් ගියේ නෑ ළඟම ඉන්න ගෝඨාභය එනකොට අමුතු වෙනස් දේශපාලන සංස්කෘතියක් ගේනවා කියලා ආවේ මහින්දලා වගේ නෙමේ ගෝඨාභය කියන්නේ තිතට වැඩ කරන මිනිහෙක් අත්සන් කළ පෑනත් අර මේ පෙට්ටියට දානවා කියලා එහෙම එකක් හදලා ඉමේජ් එකක් හදලා තමයි කැම්පේන් එකකින් තමයි ගෝඨාභය ආවේ. නමුත් ඇවිත් උනේ මොකද්ද? පරණ සෙතේම තමයි අර ළඟට ගන්නෙ නෑ කිව්වා තමන්ගේ පවුල. නමුත් පවුලේ ඉන්න හැමෝම ළඟට අරගෙනනේ මහින්දගේ ඉඳන් නාමල් ඔක්කොම අරගෙන තනි පවුල් ගහක් හදලා අවුරුදු කොතරම් මේ ගෝඨාභයට කොතරම් මේ තිබුණු චෝදනා සහ විපක්ෂයේ සටන් පාට දරුණුද කියනවා නම් අවුරුදු දෙකමාරක් යනකොට පැනලා යන්න උනා රටිනුත් පැනලා යන්න උනා මහින්දලට මේ ත්‍රිකුණාමලයේ ගිහිල්ලා නාවික හමුදා කඳවුරු වල හැංගෙන්න සිද්ධ වුණා. එවැනි තත්යකටම ආවා. ඊට කලින් ගත්තත් ඒ ළඟම උදාහරණ දෙක ඊට කලින් ගත්තත් බල ආණ්ඩුවක් පත් වුණාට පස්සේ විශේෂයෙන්ම ඔය දූෂණ චෝදනා වංචා අල්ලාස් විශේෂයෙන් ටෙන්ඩර් මගදී නේ ඔය මාර්ග විශේෂයෙන් ඔය මහා පරිමාණ ව්‍යාපෘති කරන්න ගිහිල්ලා ඒ වගේ ගහන ගැහිලි ඊට පස්සේ මිනිමැරුම් තක්කඩිකම් පහර දීම් මාධ්‍යවේදීන්ට පහර දීම් මාධ්‍ය ආයතන ගිනි තැබීම් ඔය වෙනි ආකාරයේ රාජ්‍ය සේවකයන්ට කරන තරවටු ඕනෑ තරම් දවස ගානේ විපක්ෂයට
ආණ්ඩුව විසින් සටන් පාට සපයා දෙනවා. ඉතින් විපක්ෂයට ඇත්තටම ඒ පහුගිය කාලවල තිබුණු ජනතා ආකර්ෂණය වැඩියෙන් තියෙන ආණ්ඩුවට නෙමෙයි. ආණ්ඩුව මිනිස්සු විසින් ජනවරමක් දීලා බලයට පත් කරාට එතෙන් පටන් ආණ්ඩුව කරන්නේ නොමනා තක්කඩි වැඩ නිසා මිනිස්සු ගොනු වෙන්නේ විපක්ෂයට. මොකද විපක්ෂයට වැඩියෙන් සටන් පාට තියෙනවා. ඊළඟට බලය ගන්න හෝ ඒක දේශපාලන එදිනෙදා පවත්වා ගැනීම වෙනුවෙන් ඕනෑ තරම් සටන් පාට තියෙනවා. නමුත් අපි අද කතා කරන්නේ මේ දැන් වර්තමාන පාලනයත් එක්ක ලංකාවේ වර්තමාන දේශපාලනයට ලංකාවේ ඉන්න විපක්ෂයයි කියන කණ්ඩායමට සටන් පාට තියනවද කියන ප්‍රශ්නය තමයි අපි අද සාකච්ඡා කරන්නේ. දැන් ඔබ දන්නවා 2024 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා රුකුමාර දිසානායක මහත්මයා අපේ රටේ විධායක ජනාධිපතිවරයා ලෙස පත් වෙනවා. ඊට පස්සේ මාසයකමාරකින් පැවැත්වුණු නොවැම්බර් 14 මහ මැතිවරණයෙන් ජාතික ජනබලවේගය 159ක් මන්ත්‍රී ආසන දිනාගෙන 3-2කටත් වඩා වැඩි අතිමහත් ශක්තිමත් බලයක් ගොඩනගා ගන්නවා. දැන් එතන ඉඳලා මේ වෙද්දී ජනාධිපතිවරයා පත් වෙලා අවුරුද්දක් ගත වෙලා ඉවරයි. තව නොබෝ දිනකින් ආණ්ඩුව පත් වෙලත් අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. මේ තත්ත්වය තුල අපි මේ කතා කරන්නේ පුරවැසියන්ට. පුරවැසියන් ලෙස සාමාන්‍ය ජනතාව ලෙස කල්පනා කරලා බලන්න ඔබ මේ අවුරුද්ද ඇතුළත විපක්ෂයට අර කලින් පාලනයන් වගේ සටන් පාට හිමි වුණාද? මේ විපක්ෂය දැන් දේශපාලන පොරපිටියේ හැසිරෙන්නේ තමන් ළඟ ප්‍රමාණවත් සටන් පාට ආණ්ඩුවට එරෙහිව තියාගෙනද කියන ප්‍රශ්නය ඔබ අහලා බලන්න. අපි අද කතා කරන්නේත් ඒක. කොහේ හරි කියන අඩුම ගානේ ඔය දේශපාලනේ විපක්ෂයේ ගෝරනාඩුවක් කෙඳිරියක් ඇඳිල්ලක් තියෙනවා. ඒක හරි. ඒක අපි පිළිගන්නවා. මොකද අර යම් කිසි මාධ්‍ය ආයතන ප්‍රමාණයක් අර චෞර බලල් ඇතුලේ තෙක් තිබුණු ඒ ජාවාරම් ඇතුලේ තිබුණු ගොඩනගාගත්තු මාධ්‍ය ආයතන දෙකක් තුනක් උපයෝග කරගෙන ගෝරනාඩුවක් කෑ ගැසීමක් විලාපයක් කෙඳිරියක් එහෙම එකක් තියෙනවා. ඒ කෙඳිරිය ASCII සටන් පාට තියෙනවද ආණ්ඩුවට එරෙහිව අමෝරා ගන්න පුළුවන්? එහෙම නැත්නම් ආණ්ඩුව දන ගස්සන්න පුළුවන් සටන් පාට විපක්ෂයට තියෙනවද? නෑ නේනේ. අපේ නිරීක්ෂණය පොදු නිරීක්ෂණය එහෙම එකක් නෑ. මොකක්ද කියන්නේ? එහෙනම් මොකක්ද අර ഘോഷාව? ඇඳිල්ල කෙඳිරිය ඇතුලේ මොනවද තියෙන්නේ? සද්දයක් තියෙනවනේ. මොකක් හරි අපි පිළිගන්නවා සද්ද කරනවා. ඒතකොට සද්ද ඇතුලේ මොනවද තියෙන්නේ? සටන් පාටද? මේ ආණ්ඩුවට පාලමක් උගන්වන්න පුළුවන් සටන් පාටද? මේ ආණ්ඩුව දන ගස්සන්න පුළුවන් සටන් පාටද? මේ ආණ්ඩුව පළවා හරින්න, නිරපා හරින්න, එලවල දාන්න පුළුවන් සමත් සටන් පාටද ඔය විපක්ෂය ඇතුලේ තියෙන්නේ? නෑනේ. පොදු නිරීක්ෂණය ගත්තොත් ඒකත් එහෙම නෙමෙයිනේ. එහෙනම් මොනවද තියෙන්නේ? තියෙන්නේ ආණ්ඩුවේ හරි මාලිමාවේ ආණ්ඩුවට සම්බන්ධ එහෙම ජාතික ජනබලවේගයට සම්බන්ධ කවුරුන් හෝ කොතන හරි කරන යම් කිසි ප්‍රකාශයක එක්ක වචනයක් වරදින එක. එක්ක කියන්න ඕන අදහස ඒ කියන්න ඕන ප්‍රමාණයටම කියවෙන්නේ නැතුව වෙනත් දෙයක් කියුණාට පස්සේ ඒකේ ගම්මේ වෙන අර වෙනත් අදහස ඒක උලුප්පල පින්නනවා. එහෙම නැත්නම් ඒ සංනිවේදනය කරද්දී ඇතිවෙන මොන යම් හෝ භාෂාවේ යම් ගැටලු ඕවා අල්ලගෙන උදේ හවස අර මාධ්‍ය ආයතන අර පඩංගු ටික අර මොකක් කරි ආයතන ටිකක වොයිස් කඩ්ඩිදී මෝඩ චූලයක් ගන්නවා. ගොංගාතල් එකක් ගන්නවා. දැන් පහුගිය කාලේ අපි දැක්කනේ වචන අල්ලගෙන කමෙන්ට්ස් දානවා, hina වෙනවා, ගොංචුන් කොලොප්පන්. මං කියන්නේ වගකිවිය යුතු විපක්ෂයක් රටක විපක්ෂයක් කියන්නේ ඇත්තටම විපක්ෂය කියන එක අත්‍යවශ්‍යයි. ඒක හේතුව ඒ විපක්ෂය නිසාම විපක්ෂයට ඒ කියන්නේ විපක්ෂයට හොඳක් වෙන නිසාම විපක්ෂයක් ඕන එක නෙමෙයි. මං කියන්නේ ආණ්ඩුවකටත් ඒ පවතින ආණ්ඩුවකටත් විපක්ෂයක් අනිවාර්යෙන් අවශ්‍යයි. හේතුව ඒ ආණ්ඩුව සාර්ථක වෙන්න ඕන නම්. හිතන්නකෝ දැන් ජාතික ජන බලවේගයට උනත්
මයිත ජාතික ජන හිතන්නේ මේක අනිවාර්යයක්. ජාතික ජන බලවේගය ආණ්ඩු කරන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන්ට ඒ අදාළ පිරිසට විපක්ෂයක් ඕන කරලා තියෙනවා. හේතුව ඇයි? තමන් කරන වැඩවල මීට වඩා හොඳ වෙන්න ඕන තැන්, අඩුපාඩු තියෙන තැන්, නේ? අර වේගෙන් කරන්න ඕන තැන්, අකාර්යක්ෂම තැන්, ඒවා සාධනීය විපක්ෂයක් ඉඳලා ඒවා පෙන්නලා දුන්නොත්, සමාජය තුළ බලපෑමක් කරොත්, ඒක වක්‍රාකාරයෙන් ආණ්ඩුවට ඒ බලපෑම එනවා. විපක්ෂයේ විසින් සමාජය තුළ ජනිත කරන ඒ විවේචනාත්මක අදහස වක්‍රාකාරයෙන් ආණ්ඩුවට බලපෑම් සහගත වෙනවා. ඒ එද්දී ඒ ආණ්ඩුව ජනතාවාදී නම් ඒක නිවැරදි කරගන්නවා. ඒ නිවැරදි කර ගැනීම තුළ නැවත වටයකින් ජනතාව තුළ ඒ ආණ්ඩුවට ප්‍රසාදයක් හිමි වෙනවා. එහෙම ගත්තම, ඒ තර්කයෙන් ගත්තම තියෙන ආණ්ඩුවට හොඳ විපක්ෂයක් රටේ තියෙන එක වාසනාවක්. ඒක වාසියක්. මං කියන්නේ මේ ජාතික ජන බලවේගයට සාධනීය ප්‍රශස්ත විපක්ෂයක් තිබුණා නම් ඒක මේ ආණ්ඩුවේ ගමන වේගවත් වෙන එකක් වෙන්නේ. මේක ආණ්ඩුවේ ගමන සහ සාර්ථකත්වය. ඇත්තටම වාසනාවක් තමයි මේ ආණ්ඩුවෙත් ඇත්තටම අවාසනාවක් එවැනි ප්‍රශස්ත විපක්ෂයක් අපේ රටේ නැතිවීම. පාර්ලිමේන්තුව තුලත් එළිය කියන්නේ මේ සාමාන්‍ය ජන මට්ටමෙත් ඒකේ ඉන්නේ අර පාර්ලිමේන්තුවේ ඉන්නම උල මොට්ටල මෝඩ හරක් ටිකට හරියන සෙට් ඒකම ඒ උන්ටම හරියන ලේයර් එකක් තමයි මේ පහළ ඉන්නේ. ඔය සමාජ මාධ්‍ය ජාලාවල එහෙම නැත්නම් ගම්වල ඒ විපක්ෂ කණ්ඩායම්වල ඉන්නේ එවැනි ප්‍රශස්ත මට්ටමක් නැතිවීම ඇත්තටම විපක්ෂයට අවාසියක් විතරක් නෙමෙයි, ඒක ඊටත් වැඩි අවාසි ඒ තියෙන රටේ දැන් මේ මොහොතේ ගත්තොත් ජාතික ජන බලවේග ආණ්ඩුවට. ඇත්තටම ඒක අවාසියක්. ඒතොර ඒ අවාසිය ආණ්ඩුවට එහෙම වෙනවා කියන්නේ රටක් විදියට ගත්තම ඒ අවාසිය රටටත් අවාසිය. ඉතින් අපි කී හිටියේ ඉතින් ඔන්නනගේ දවසට මොකක් හරි එක වචනයක් වරදින එකක් අල්ල ගන්නවා, ඒකෙන් මෝඩ චූන්නයක් ගන්නවා, ගොන් ආතල් එකක් ගන්නවා. උන් හිතනවා හරි දැන් අපි විපක්ෂ කාර්යභාරය තමයි මේ කරන්නේ. පාර්ලිමේන්තුවෙන් ඉන්නේ උන් මයික් එකක් ඉස්සරහට ඇවිල්ලා අර වරදින වචනේ වරණග ගොන් ආතල් දෙනවා. ඒක අර ටීවී කබල් දෙකේ පෙන්නනවා. ඒක අරගෙන පල්ලෙහාර Facebook එකේ ඉන්න හාදියෝ ටික ඕකුඩ දදා තරම්බල් කර ඉන්නවා. එතකොට උන් හිතනවා අර උන් වැඩේ උන්ගේ එක කරා කියලා. විපක්ෂයේ උන් හිතනවා උන්ගේ වැඩේ දැන් කරලා තියෙන කියලා. මොකද්ද කියන්න තියෙන්නේ? මං කියන්නේ ඒ ඇත්තටම රටේ අවාසනාවක්. ඉතින් එහෙවැනි මිනිස්සුන්ට වෙන්න පුළුවන්නේ 159 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුම ඉන්නවා. හරිද? තව ඊට වඩා පහළ පළාත් පාලන ආයතන තියෙනවා. පළාත් සභා මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමේ ආණ්ඩුව ඇතුලේ විවිධ විශාල ප්‍රදේශයක් නේ, විශාල කලාපයක්. එතකොට ඒක ඇතුලේ පුද්ගලයෙක් ගිහිල්ලා ප්‍රකාශයක් කරනකොට වචනයක් වරදින වෙන්න පුළුවන් එකක්. මං කියන්නේ ඔය මෙවැනි වචන වැරදීම් අර කලින් පැවති පාලනයන් තුල විපක්ෂයන් වල ගත්තනම් නහුතට හොයාගන්න පුළුවන්. හරි. නමුත් ඒවා උත්කර්ෂණ නංගන වෙලාවක් නැහැ. ඊට වැඩි හොරකම් කරලා තියෙනවා. ඊට වඩා මිනිමරුම් පක්කඩිකම් පාදඩකම් පගා ගැහිලි කොමිස් ගැහිලි ඊට වඩා කරාට පස්සේ ඒව නිවුස් නේ. එතකොට ඒ ආස්සේ වචන වරදිනව හොය ඉන්න එක ඒ කාලේ නිවුස් නෙමෙයි. ඉතින් මේ කාලේ වෙලා තියෙන්නේ මේ කාලේ හොරකම්, මරකම්, දූෂණ, පාදඩකම් නීතියේ අවිනීතියේ යොදවන ඒවා එහෙනම් තමන්ගේ පවුල් නඩත්තු කරන එක ආණ්ඩු කරන ඇතුලේ එහෙම එකක් නැහැනේ. ඒතකොට ඒව නිවැරදි කළා දේශපාලන සංස්කෘතිය හදලා රට දැන් ඉදිරියට සෙමින් ස්ථාවරව යන ගමනක්. ඒ ගමන යන ඇතුලේ විපක්ෂයේ කියන උන්ට සටන් පාට අහිමි වුණාම අර කවුරු හරි කෙනෙක් කියන වචනයක වැරද්දක් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච එකක් අල්ලගෙන ගොන් ආතල් කොලොප්පන් සපෙන් කොමිටල් දිදී ඉන්නවා. ඉතින් ඕක ඔය ඔන්නෝක කාරණේ. ඉතින් මේ කිව්ව කාරණේ ළඟම උදාහරණය තමයි මේ ඊයේ දවසේ ඔය ටීබී සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා යම් කිසි තැනක මොන හරි දේශනයක් පවත්වමින් ඉන්න වෙලාවක ඒ දේශනය ඇතුලේ මට ඇත්තට මේ සමස්ත කතාව අහන්න බැරි වුණා. නමුත් මම ඕකේ විකාශය වුණු අනාලිකා දෙකක විකාශනය වුණු කොටස් දෙකක්. එකක් ඔය හිරු ආයතනයේ කොටස් එකකුයි. ඒකේ
ඒක ඇත්තටම විකෘති කරන අදහසක් එන්නේ. නමුත් ඊට පස්සේ වෙනත් ආයතනයක ඊට වඩා ටිකක් දිග ක්ලිප් එකක් බැලුවා. දෙකේදී මට ඒක සම්පූර්ණ කතාව නොබැලුවත් මට යම් අදහසක් ගන්න පුළුවන් ටීබී සරත් මොකක්ද ඒකේ කියන්නේ කියන එක. ඒ කතාවේ සම්පූර්ණ දිග කතාවක් වෙන්නේ නැති. ඒ කතාව ඇතුලේ එක තැනක එක පොඩි තැනක තප්පර කීපයක ක්ලිප් එකක යන්නේ මේ මොකක්ද ඒක කියන්නේ මේ සෙව්වන්දි කොච්චර බුද්ධිමත් කාන්තාවක්ද ඒ සෙව්වන්දිගේ දැනුම ගත්තනම් මේ රටට කොච්චර වටිනවද වගේ අදහසක් කියවෙන පුරු තප්පර ගානක තප්පර 30කටත් අඩු ක්ලිප් එකක් අරගෙන අර කියන අර මම අර කලින් කිව්වේ විපක්ෂ අනාථ බංකුලොත් හාදියෝ ටික මේ දවස්වල තුරුම්බල් කර කර ඉන්නවා. මුතර මන් ටිකක් දිග ක්ලිප් එකක් දැක්ක. ඒක කියන්නේ ඒක ගම්ම්‍ය කරන අදහස තමයි. ඒ කියන්නේ මේ අපේ රටට අපේ රටේ මේ අපරාධකරුවන් දැන් අහුවෙනවනේ මේ දවස්වල අපරාධකරුවන් කුදලගෙන එනවා පිට රටේ ඉඳන්නේ කුඩු අහුවෙනවා මුහුදේ පාවෙවි තියෙනවා අහුවෙනවා. දැන් ලොකු මෙහෙයුමක් ක්‍රියාන්විතයක් ආණ්ඩුව විසින් මේ මද්ද්‍රව්‍ය සහ පාතාලය මැඩවීමට අනිත් රටේ අනිත් සංවර්ධන වැඩ කරන අතරතුරේ මේකත් කරගෙන යනවා. ඒතකොට මේක සම්බන්ධයෙන් ජනතාවගේ ලොකු ප්‍රසාදයකුත් තියෙනවා. පුදුම මහත් බහුතරයක් ප්‍රසාදයකින් මේ ආණ්ඩුවේ මේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් මිනිස්සු ඉන්නවා. ඒ ඉන්න අතරේ අර අමතිවරයා කියන්නේ මේ අපරාධකරුවන් සහ මේ මද්ද්‍රව්‍ය ජාවාරම කරන බොහෝ දෙනෙක් තරුණ තරුණියන් වගේ අදහසක් කියලා ඒ තරුණ තරුණියන් ඒ තැනටපත් උනේ පාතාලයට සම්බන්ධ උනේ මද්ද්‍රව්‍ය ජාවාරම් වලට යොමු උනේ ඒ පුද්ගලයන්ගේ තනි වැරද්දෙන් නෙමෙයි. ඒක ඇත්තනේ. ඒක මේ සමාජයේ සමස්ත සමාජය පිරිහීමට ලක්වීමේ වාජනය වීමේ ප්‍රතිඵලයක් විදිහට මේ සමස්ත සමාජ පාදඩකරණය පාතාලවලට ඇද දැමීම මද්ද්‍රව්‍ය ජාවාරම් වලට යොමු වීම මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න යොමු වීමට උඩගෙඩි දෙන සමාජ තත්ත්වයන් ඇති කරලා මේ සමාජය ජරා ජීර්ණ වීමේ ප්‍රතිඵලයක් විදිහට රටේ තරුණ තරුණියන් ඒ කරා යොමු වුණා කියන එක. ඒක ඇත්තනේ. දැන් කවදාවත් ඔය කෙහිල් බද්දර පද්මේ හරි සෙව්වන්දි හරි උපතින් හිතාගෙන නැහැ නේ. එහෙම ඉස්කෝලේ යන කාලේ හිතාගෙන නැහැ නේ මම මේ සංවිධානාත්මක අපරාධකාරයෙක් වෙනවා කියලා. නැත්නම් සෙව්වන්දි හිතන් එන්නේ නැහැ නේ මං කවදා හරි ලොකු වෙලා මිනිහෙක් මරන්න තුවක්කුවක් අරන් උසාවියට යනවා කියලා. එහෙමෙන් නැහැ. ඒ තරුණ ඒ ළමා වී ඉක්මවලා නේ යෞවන වී ඉක්මවලා තරුණ වියට එනකොට සමාජය තුල තමන්ගේ ඉගෙනුමට හරියන රැකියාවක් නැති වෙනකොට ආදායමක් නැති වෙනකොට තමන්ට සුව පහසු ජීවිතයක් නැති වෙනකොට ජීවිතේ ගොඩ නගා ගැනීම ගැටගස ගැනීම අරමුණින් මුක හෝ ඒ සමාජයේ ඒ මොහොතේ පවතින මොනියම් හෝ ක්‍රියාමාර්ගයකට යොමු වෙනවා. ඒක සමහර විට හොඳ පැත්ත වෙන්න පුළුවන්. බොහෝ විට මේ සමාජයේ තියෙන පාදඩකරණය ලක්වීමේ ප්‍රතිඵලයක් විදිහට වැරදි පැත්තට යොමු වෙන්න පුළුවන්. එහෙම ගියාම තමයි මේක මෙහෙම වෙන්නේ කියන කාරණය ටීබී සරත් මේ නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කරලා කියනවා ඒ මිනිස්සුන්ගේ ඒ වැරදි වැඩ කරන්න තියෙන මොළය එහෙ නැත්නම් ඒ බුද්ධිය ඒ වැරදි වැඩ කරන්න තියෙන ඒ බුද්ධිය සහ ඒ දක්ෂතාවයේ හැකියාව මේ රටේ හොඳ සමාජයක් තුල රටේ දියුණුව වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්කම තිබුණා නම් කොතරම් හොඳද කියන ඒ යම්කිසි දාර්ශනික කාරණාව ඒ බුද්ධිමය අදහස තමයි එතුමා මේ සමාජගත කරන්න උත්සාහ කරේ. නමුත් අර හඳ පෙන්නුවම ඇඟිල්ල ඇදේ දිහා බලන මෝඩ බයියෝ ඉන්න රටක මෝඩ බයියන්ට හරිද ඔය පොහොට්ටුවේ සජබේ UMP කියන ඒ කොමිටල් බයියන්ට කොලොප්පම් බයියන්ට බයිය බැලුවේ හඳ දිහා නෙමෙයි ටීබී සරත් කියපු ඒ බුද්ධිමය අදහස ගැන නෙමෙයි අර ඇඟිල්ල ඇදේ කැදලා අර තමන්ගේ තියෙන අර ජරා දේශපාලන අර කුහකකම ඒ කියන්නේ මොන හරි දෙයක හොඳක් දකින්න බැරි කමට අර අර ඇදලා ගත්තේ වෙන ලයින් එකක්. ඉතින් ඒක අරගෙන දැන් ටිකක් ගහ ඉන්නවා. මං කියන්නේ කමක් නැහැ. ඒක මොකද අර ලාල්කාන්ත ඇමතිවරයා එක තැනකදී කියනවා සතුරාට වැරදි කරන්න ඉඩ හරින්න කියලා. සතුරාට වැරදි කරන්න ඉඩ හරින්න. ඊට පස්සේ ලේසි ඒ වැරද්ද සමාජගත කරන එක. ඒ කරපු වැරද්දේ හෙළුව සමාජය විසින් දකිනකොට සතුරට අපි අමුතුවෙන් පහරක් දෙන්න ඕනේ නැහැ. සමාජය විසින්ම
ප්‍රතික්ෂේප කිරීම අර සතුරට විරුද්ධව ප්‍රතික්ෂේප කිරීම කියන ඒ පහර වදිනවා සතුරට. ඉතින් ඔය වගේ විපක්ෂය ඔය විදිහට නම් යන්නේ. මේ ආණ්ඩුවට ඇටැක් කරන්නේ ඔය වගේ පුංචි මේ පොඩි සූපින් කෑලි අල්ලලන් අපිට ආයි කියන්න වෙන්නේ අර බිමල් කිව්වා වගේම උඹලා ලපයි සිපයි විපක්ෂයම්ම තමයි. ඒක තමයි නියම වචනේ. හරිද? ඒක මොන දේශපාලන මේ පහරක් ඒ කිව්ව කාරණාවට බිමල්ට එදා ගැහුවත් ඇත්තටම උඹලා ඔය විදිහට නම් දේශපාලනය කරන්න උඹලා ලපයි විපයි විපක්ෂයක්ම තමයි කියන එක තමයි අපිටත් කියන්න තියෙන්නේ. ඒ වගේම මේකෙදී අපි මේකේ මේ විපක්ෂය විසින් මේ කරන ඒ වැඩේ ඒ කියන්නේ මේ ඔය කියන ආණ්ඩුවේ දේශපාලඥයන් ආණ්ඩුවේ පිරිස් විසින් කරන ප්‍රකාශයන් වල මේ වරදින තැන් අල්ලගෙන මේක අර කොලොප්පමට කොමිටලයට වාජනය කරන එක තුල තියෙන දේශපාලනයත් අපි යම්කිසි ප්‍රමාණයකට පොඩ්ඩක් හඳුනා ගන්න ඕනේ. ඒ යම්කිසි දේශපාලන නැතුවම නෙමෙයි. ඒක තියෙනවා. ඒ තමයි මාලිමා ආණ්ඩුව හොඳ වැඩ කරමින් රටට හොඳ ජයග්‍රහණ දිනා දෙමින් මේ යන ගමනේදී ආණ්ඩුවේ සිටින පිරිස් වල විශ්වසනීයත්වය සහ වගකීම් සහගත භාවය හැල්ලුවට ලක් කරන උත්සාහයකුත් මේ කැම්පේන් එක ඇතුලේ තියෙනවද? ඒ කියන්නේ ඔක ඇතුලේ පැහැදිලිවම විශේෂ ඉලක්ක කරගත්තු කීප දෙනෙක් තමයි ඔක මේ වැඩිපුරම ගහන්නේ. විශේෂයෙන් හඳුන්වන්නේ ඇමතිවරයා, ඊට පස්සේ ටීබී සරත් නියෝජ්‍ය ඇමතිවරයා, ඊට පස්සේ නාමල් කරුණාරත්න, බසන්ත සමරසිංහ වගේ එහෙම නැත්නම් ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය, කොට්ටහච්චි මහත්මිය වගේ ඉලක්ක කරගත්තු පිරිසක් ඉලක්ක කරගෙන මේක කරනවා. ඒතකොට මේ කරන්නේ අර ඔවුන්ගේ තියෙන හොඳ කැපැසිටි ඒ කියන්නේ මොන හරි ධාරිතාවය සහිත මිනිස්සුනේ ඔය සමාජයේ. එතකොට ඒක හැල්ලුවට ලක් කිරීම. ඒක බිඳවට්ට වීම, පෞරුෂයන් බිඳවට්ට වීම මෙන්න මේ වචන අල්ලගෙන අර කොමිටල් කිරීම, කොලොප්පන් කිරීම ඇතුලේ තියෙනවා. ඒ නිසා ආණ්ඩුවටත් යම්කිසි ප්‍රවේශම් සහගත භාවයක් තියෙනවා ආණ්ඩුවේ පිරිස් වලටත් අර මේ බංකොලොත් විපක්ෂයට මේ සුන්බුන් මේ අනාථ විපක්ෂයට මේ අනාථය වෙලා ටිකක් ඉන්න විපක්ෂ මේ බංකොලොත් මේ තක්කඩි ටිකට මතුරන්න මොන හරි මාතෘකා සපයන්නේ නැතුව ඉන්න උපරිම උත්සාහ කළ යුතුවක් තියෙනවා. ඒක එහෙම වෙන එකකින් වෙන අවාසිය තමයි උන් ඕක සමාජය තුළ තොරම්බංග කර කොමිටල් කර ගොන්චූන් මෝඩචූන් ගන්න අස්සේ ආණ්ඩුව කරන හොඳ වැඩ සමාජගත නොවීමේ පොඩි ප්‍රවණතාවයකුත් පේන්න තියෙන. ඒ කියන්නේ අරු මොකක් හරි වචනයක් දුන්නට පස්සේ උන් ඒක ඇදගෙන සතියක් විතර යනකොට ඒ ආස්සේ ආණ්ඩුව හොඳ වැඩක් මොකක් හරි හොඳ ජනතාවාදී වැඩක් කරොත් සංවර්ධන වැඩක් කරොත් ඒක ටිකක් වැහිලා යනවා අර අරුන්ගේ අර ගොන් කොමිටල් වලින්. ඒ නිසා ආණ්ඩුවටත් තියෙනවා ප්‍රකාශයන් වල වගකීම් සහගත භාවය සහ ප්‍රවේශම් සහගත භාවය ගැන තවදුරටත් ටිකක් හිතා බලන්න. ඉතින් ඒ නිසා අපිට කියන්න තියෙන්නේ කොහොම කරත් අවසානයේදී මෙවැනි මේ විපක්ෂයේ සටන් පාට අහිවීමේ ඒ කඩාවැටීම ඒ හීනමානය තුල ආණ්ඩුව මේ හැසිරෙන කොමිටල් විහිළු සහගත භාවය හරිද විපක්ෂයට සටන් පාට අහිවීමේ දිනෙන් දින අහිමි වෙනවා. දවසේ උවන්දි කියන කාරණාව සටන් පාටයක් විදිහට කී හිටියේ එකක්. හරිද? දැන් ඒකත් නැතුව ගියා. ඒකත් උන්ගේ අතින් ඒ සටන් පාටෙත් ගිලිහිලා ගියා. එතකොට දවසේ වෙඩිල්ල කීව පාතාල සීන් එක ඒ උන් සතුව තිබුණු ආයුධයක් සටන් පාටයක්. ඒකත් දැන් උන්ගෙන් ගිලිහිලා ගිහින්. දැන් උන්ගේ අතේ මොන හරි මොකක් හරි ගුලි කරගෙන හිටියනම් මේ ගහ නිකම් කොනිත්ත ඒ සටන් පාට ටිකක් දවසින් දවස උන්ගේ අතින් ගිලිහිලා යනවා. ඉතින් ඒ ගිලිහිලා යන අතරතුරේදී උන්ට හැදෙන අර ආතතිය හරි උන්ට හැදෙන දේශපාලන ආතතිය. එතකොට උන්ගේ ඔලු විකාර වෙනවා දේශපාලනිකව. ඊට පස්සේ උන්ට මේකේ කරන්න දෙයක් නැහැ. ඒ පිස්සු කෙලිනවා. ඊට පස්සේ ගොන් ආතල් දෙනවා. මෝඩ චූන් ගන්නවා. කොමිටල් දෙනවා. ඉතින් ඒ තත්ත්වය පුරවැසියන් විදියට අපිත් තේරුම් ගත යුතුයි. ඒ වගේම ආණ්ඩුවත් ප්‍රවේශම් සහගතව විපක්ෂයේ බංකොලොත් උවමනාව තේරුම් ගත යුතුයි. ඒ වගේම අනිත් පැත්ත පුරවැසියනුත් අපි ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ඇතුව කල්පනාවෙන් සිටිය යුතුයි කියන කාරණය මතක් කරමින් අපි අද දවසේ වැඩසටහනින්
සමුගන්නවා. අපි තවත් දවසක දේශපාලන කාරණාවක් එක්ක කතා කරන්න අපි එන්න. එතෙක් අපි ගිහිල්ලා එන්න. ඔබට ස්තුතියි. අයුබෝවන්.